ඔයාට දශම බෙදන්න ගොඩාක් වෙලා යනවාද? බලන්න මම මේ අද ලස්සන කෙරිකමක් කියලා දෙනවා. හොඳට බලන්න. 0.06 බෙදන්න තියෙනවා 0.003. මේක හොඳට බලවත් ඔයාට තේරෙනවා උඩ තියෙන සංඛ්‍යාව දශම ස්ථාන දෙකක් තියෙනවා දශම තිතෙන් මෙහා පැත්තේ යට දශම ස්ථාන 3ක් තියෙනවා. හරි. මුලින්ම අපි කරන්නේ දශම ගැන හිතන්නේ නැහැ බෙදනවා. 6 බෙදනවා 3ෙන්. එතකොට උත්තරේ කීයද? උත්තරේ 2යි. බලන්න යට දශම ස්ථාන 3යි උඩ දශම ස්ථාන 2යි 3ෙන් 2ක් අඩු කරාම උත්තරේ කීයද? 1යි. එහෙනම් එකක් එනවා නම් අපි ආපු උත්තරේට අගට බිඳුවක් දානවා. එතකොට උත්තරේ කීයද? 20යි. ඒ වගේ මේකත් බලන්න. මෙතන දශම ස්ථාන 2යි යට දශම ස්ථාන 4ක් තියෙනවා. මෙන්න මෙහෙම ගත්තහම මේ වැඩියෙන් දශම ස්ථාන 2ක් තියෙනවා. මුලින්ම අපි කරන දේ 4 බෙදනවා 2කින් දශම ගැන හිතන්නේ නැහැ. 4 2කින් බෙදුවම 2යි. දශම ස්ථාන 2ක් තියෙනවානේ. ඒ කියන්නේ යටින් දශම ස්ථාන 4ක් තියෙනවා උඩ දශම ස්ථාන 2ක් තියෙනවා. 4ෙන් 2ක් අඩු වුනහම උත්තරේ 2යි. ඒ දෙකට ගැලපෙන්න බිඳුවයි බිඳුවයි කියලා බිඳු 2ක් දානවා. හරි. මට මෙන්න මේකේ උත්තරේ කමෙන්ට් කරන්න බලන්න. හැමෝම